සහන් සුවයප සිතුවිලි පිබිදෙයි සුවදෙයි අරදෙයි මෝ දිව්‍ය ලෝක යන කැමති අත උස්සන්න. මම ලෝකෙ තියෙන එකම පන්සල වෙනද දිව්‍ය ලෝක යන කැමති නැහැ කවුරු. දිව්‍ය ලෝකේ යයි ඔබ පින්වතුනි. ඉතින් දිව්‍ය ලෝක යන්න කැමති නැහැනේ ඔබ දිව්‍ය ලෝක යන්න. දිව්‍ය ලෝකේ යයි. මොකද ඔබ දිව්‍ය ලෝක යන්න කැමති නැත්නම් පින්වතුනි ඔබ ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙනවා. ඔබ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක්. අපි දිබ්බේසු කාමේසු රතින්සෝ නාදි ගච්ඡති. තණ්හක්කේ රතෝ හෝති සම්මා සම්බුද්ධ ශාවකෝ. භාග්‍යවතුන් වහන්සේ එහෙම දේශනාවක් කළා තියෙනවා. ඔය දිව්‍යමය කාම, මනුස්ස කාම, දිව්‍ය කාම ඔය කිසි එකක කැලෙන්නේ නැහැ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා. තණ්හක්කේ රතෝ හෝති. තණ්හාව ඡය කිරීමේ යෙදිලා ඉන්නේ. අන්න සම්මා සම්බුද්ධ ශ්‍රාවකයාගේ හැටි මේකද. මම දන්න තරමින් කිසිම සම්මා සම්බුද්ධ ශ්‍රාවකයෙක් නම් මේකද දිව්‍ය ලෝක යන ලෑස්ති නෑ. දිව්‍ය ලෝකේ යනවා හැබැයි ඒ අය. වැරදිලා. ඒ කියන්නේ රොඩ්ඩ. දැන් අපි සක්‍ර දෙවියන්ට කියලා තියෙනවා. මෙහි රොඩු ටික ඔක්කොම එහෙට දෙනවා. යයි. ඒ කියන්නේ ඔබ හරියට මග වඩා ගත්තේ නැත්තම් ඔබ මේ පින්දහම් වල යෙදිලා හිටියා. නමුත් ඔබ හරියටම මග වඩා ගත්තේ නැහැ. ඒක නිසා පින්විතනේ ඔබට මාර්ගඵල වලින් සමහරට අපිට සකදාගාමි අනාගාමි පැත්තට යන්න බැරි වුණා. සෝතාපන්න ඵලයේ නතර වුණා. නැත්තම් මාර්ග අනුගාමිකත්වයක් ලැබුවා. මොකක් හරි තැනකට ආවා. ඒ ඇවිල්ලා ඔබ කලුරිය කළා. එතනින් එහාට මොකද වෙන්නේ? එතනින් එහාට සමහර දිව්‍ය ලෝකෙක. ඒක වෙනස. ඉතින් එතකොට අපි සක්‍රියයන් කියන්නේ ඔන්න ආවා. ඔන්න අපෙන් එක්කෙනෙක් ආවා. ඉතින් එහෙම මල් වල දාලා තරසලා ඔක්කොම කළා නටලා ඔක්කොම කළා පිළිගන්නවා ඔබ. ඇයි ඒ? බොහොම බල සම්පන්න දෙවි කෙනෙක් බිහි වුණේ. බොහොම බල සම්පන්න දෙවි කෙනෙක් පහළ වුණා. එතකොට අපිට ඒ ගැන කතා කරද්දී අපි කියනවා ඔව් අපි ගාවට රොඩ්ඩ තමයි ඔය එව්වේ කියලා. අන්න ඒකයි භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ තියෙන බලවන්තකම. භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ තිබෙච්ච රොඩු ටික තමයි පින්වතුනි ඔය ඔක්කොම එහෙමයි තියෙන්නේ. බලවත් ඔක්කොම පිරිනොම් පෑවා. ඒට අනු බලවත් ටික ගියා පින්වතුනි සුද්ධාවාසික බ්‍රහ්ම ලෝකෙට. ඒට අනු බලවත් ටික පින්වතුනි යට තියෙන බ්‍රහ්ම ලෝක වලට ගියා, උඩ තියෙන දිව්‍ය ලෝක වලට ගියා ආදි වශයෙන්. ඕම් පිළිවෙලට තමයි සැකසෙන්නේ. ඒක නිසා ඔබ හොඳට ඔළුවට ගන්න පින්වතුනි මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය. මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ පින්වතුනි ඔබ පටන් ගන්න තැනට එන්න.